Hi guys! ඉතින් මේ vlog එකෙන් අරන් එන්නේ අපි ගිය පෝට් සිටි ටුවර් එක. ඉස්සර වෙලාම අපි ගියේ වන් ගෝල්ෆේස් මෝල් එකට. දැන් මේ අපි වන් ගෝල්ෆේස් මෝල් එකට යන ගමන්. මේ තියෙන්නේ එන්ට්‍රස් එක. එන්ට්‍රස් එකේ ඉඳන් ඇතුළට ගියාම ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක් දාලා තිබ්බා. මම නම් හිතුවේ මේ වෙද්දි අයින් කළා ඇති කියලා. අපි ගියේ ජැනුවරි. ඒත් අයින් කළා තිබ්බේ නෑ. ඉතින් අපි ක්‍රිස්මස් ට්‍රී එකත් බැලුවා. මාරුම ලස්සනයි ඒක. ඉතින් මේ ෆස්ට් ටයිම් තමයි මම වන් ගෝල්ෆේස් එකේ ක්‍රිස්මස් ට්‍රී එක බලන්නේ. මං ගියේ අපේ යුනිවර්සිටි එකේ යාළුවෝ ටිකක් එක්ක. ඊට පස්සේ අපි පිට්සා කෑවා. පිට්සා කාලා ඉවර වෙලා අපි ගියා පෝට් සිටි. දැන් මේ අපි පෝට් සිටි යන ගමන්. ඉතින් මගේ ලයිෆ් එකේ මේ ෆස්ට් ටයිම් තමයි මම පෝට් සිටි යන්නේ. ඊට කලින් මම ඇවිත් නැහැ. ඉතින් එදා නම් මාරම ලස්සනයි සහ මාරම එක්සයිටඩ්. මොකද මගේ ෆස්ට් ටයිම් නේ. මාරම ලස්සන ක්‍රිස්මස් ඩෙකෝස් දාලා තිබ්බා. ඔයාලා බලන්නකෝ මාරම ලස්සනයි. දැන් අපි කට්ටියත් එක්ක ටිකෙන් ටික ඇතුළට යන ගමන් තමයි ඔය ඉන්නේ. හවසට පෝට් සිටි එක මාරම ලස්සනයි. අහසත් මාරම ලස්සනයි. ඉතින් එදා නම් මාර විදිහට එන්ජොයි කරා. හරිම ලස්සන දවසක්. මාරම මේ වීඩියෝ එකකින් පේනට වඩා ඇත්තටම ඇස් දෙකෙන් මාරම ලස්සන view එකක් තියෙන්නේ.
මේ බ්‍රිජ් එක ගාව. ඉතින් අපි එතනට වෙලා ටිකක් වෙලා ඉඳලා ෆොටෝස් එහෙම අරගෙන චුට්ටක් රෑ වෙනකන් හිටියා. ඇත්තටම රායට කොළඹ මාරම ලස්සනයි ලයිට් දාලා පේනවා. මාරම අමුතු වයිබ් එකක් තියෙන්නේ. සමා වෙන්න ඕනේ මෙතන පොඩි පිස්සුවක් කරලා. දැන් ඉතින් ඔන්න අපේ ඩේ අවුට් එකේ අන්තිම හරියට ඇවිත් තින්නේ. දැන් අපි බ්‍රිජ් එකේ ලයිට් ටික එහෙම බලලා යන්න හදන්නේ. මාරම ලස්සනට ලයිට් දාලා තිබ්බා. මගේ ජීවිතේ ෆස්ට් ටයිම් මම මේ ලයිට් දකින්නේ. ඉතින් මම හිතනවා ඔයාලත් එන්ජොයි කරයි කියලා. Thank you for watching. එහෙනම් guys මගේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. අනිවාර්යෙන් යටින් comment කරන්න, like කරන්න. ඔයාලගේ ideas අනිවාර්යෙන් comment කරන්න. Thank you for watching.